ඔයාට කවදා හරි හිතිලා තියෙනවද දවස ඉවර වෙලා රැට ඇඳට ගියාම ඇඟට පුදුම මහන්සියක් දැනුණත් නිින්ද යන්නේ නැහැ කියලා? ඇස් දෙක පියාගත්තට පස්සෙත් ඔළුව ඇටුවේ හරියට කොළඹ කොටුවේ ට්‍රැෆික් එක වගේ. එක සිතිවිලි, පහුගිය දවස්වල වෙච්ච වැරදි, ඉස්සරහට වෙන්න තියෙන ප්‍රශ්න මේ හැමදේම එකපාර ඔළුව ඇතුලේ දුවන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට අපිට හිතෙන්නේ මේක අපේ වටපිටාවේ තියෙන ප්‍රශ්න නිසා වෙන දෙයක් කියලා. නමුත් ඇත්තටම අපේ මනසට නිවි සැනසille ඉන්න බැරි ලෝකේ ප්‍රශ්න නිසාද? එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්න දිහා බලන විදිහ නිසාද? අද අපි කතා කරන්න යන්නේ මේ ഘോഷාකාරී ලෝකයේ ඇතුලේ තමන්ගේ මනස නිවුණු තනක් කරගන්න කොහොමද කියන රහස ගැනයි. මේ කතාව අහලා ඉවර වෙනකොට ඔයාගේ හිතේ තියෙන බරින් භාගයකට වඩා අඩු කරගන්න පුරුවන් අපූර්ව ක්‍රමයක් ඔයාට ඉගෙන ගන්න පුළුවන් වේවි. එක්තරා කාලයක බොහොම දක්ෂ ඒත් හිතේ සැනසීමක් නැති තරුණයෙක් හිටියා. එයා හරියට අද කාලේ අපි වගේමයි. එයාට ඕන වුණා තමන්ගේ හිතේ තියෙන මේ නොසන්සුන්කම නැති කරගන්න. ඉතින් ආරංචියක් ලැබුණා කඳුකර පළාතක ඉන්න බොහොම ඥානවන්ත ගුරුවරයෙක් ගැන. මේ තරුණයා ගොඩක් දුෂ්කර ගමනක් ගෙවාගෙන අන්තිමේදී මේ ගුරුවරයා හොයාගෙන ගියා. එයා ගුරුවරයා ළඟට ගිහින් කිව්වේ එකම දෙයයි. ස්වාමීනි, මගේ හිත හරියට කුණාටුවක් වගේ. මට එක විනාඩියක් එක තැනක සිහියෙන් ඉන්න බෑ. මට මේකට බෙහෙතක් කියන්න කියලා. ඒ වෙලාවේ අර ගුරුවරයා නිකම්ම උපදෙසක් දෙනව වෙනුවට පුංචි අභියෝගයක් දුන්නා. එතුමා වතුර වීදුරුවක් අරගෙන ඒක කට පිරෙන කම්ම වතුර පිරෙව්වා. එක පොඩි ගැස්සීමක් වුණත් වතුර හැලෙන තරමටම ඒක පිරීලා තිබුණේ. ඊට පස්සේ ගුරුවරයා කිව්වා මේ වීදුරුව අරගෙන ගමේ කෙළවරට ගිහින් ආපහු වෙන්න. හැබැයි මතක තියාගන්න එක වතුර බින්දුවක් හරි බිමට හැලුනොත් ඔයාට මගෙන් ඉගෙන ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. මේක නිකම්ම ඇවිදීමක් උනේ නැහැ. ඒ ගමේ පාරවල් හරියට අපේ ජීවිතේ වගේමයි. එක පැත්තකින් ළමයි කෑ ගහනවා, බල්ලෝ බුරනවා, කඩවල් වල මිනිස්සු කතා කරනවා, පාරේ වාහන යනවා. නමුත් මේ තරුණයාගේ මුළු අවධානයම තිබුණේ අර වතුර වීදුරුව උඩ විතරයි. එයාට වටේ තියෙන සද්ද ඇහුනේ නැහැ. එයාට මිනිස්සුන්ව පෙනුනේ නැහැ. එයාගේ මුළු ලෝකෙම උනේ Tamanගේ අතේ තියෙන වතුර වීදුරුව සමබරව තියාගන්න එක විතරයි. අන්තිමේදී එයා ඊටාම සාර්ථකව එක වතුර බින්දුවක්වත් හලන්නේ නැතුව ආපහු ගුරුවරයා ළඟට ආවා. එයා හිතුවේ ගුරුවරයා එයාට ප්‍රශංසා කරයි කියලා. නමුත් ගුරුවරයා ඇහුවේ පුදුම ප්‍රශ්නයක්. දරුවා, ඔයා එනකොට පාරේ ළමයි සෙල්ලම් කරනවා දැක්කද? බල්ලෝ බුරනවා ඇහුණද කියලා. තරුණයා කිව්වා නෑ ස්වාමීනි, මම මේ කිසි දෙයක් දැක්කේ නෑ. මම බැලුවේ වතුර වීදුරුව දිහා විතරයි කියලා. අන්න ඒ වෙලාවේ ගුරුවරයා hina වෙලා ඊටව වටිනා පාඩමක් කියලා දුන්නා. දරුවා, ඔයාට පාරේ සද්දබද්ද නොදැනුනේ ඔයාගේ අවධානය සම්පූර්ණයෙන්ම වර්තමාන මොහොතේ තිබුණ එකම එක දෙයක් මත රඳවලා තිබුණ නිසා. ඔයාගේ හිත පහුගිය දේවල් ගැනවත් ඉස්සරහට වෙන්න තියෙන ප්‍රශ්න ගැනවත් වද උනේ නැහැ. ඔයා හිටියේ මේ මොහොතේ විතරයි. මනසේ සාමිය කියන්නේ අන්නේ ඒකයි. හිතන්න, අපේ ජීවිතේ වතුර වීදුරුව කියන්නේ අපි මේ මොහොතේ කරන වැඩේට. ඒක ඔයා පාඩම් කරන එක වෙන්න පුළුවන්, ඔෆිස් එකේ ෆයිල් එකක් හදන එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බත් එකක් කන්න එක වෙන්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට කරන්නේ අතේ වතුර වීදුරුව තියාගෙන පාරේ යන වාහන දිහා බලන එකයි. ඒ කියන්නේ අපි වැඩක් කරන ගමන් හිතන්නේ ඊයේ වුණු රණ්ඩුව ගැන, නැත්නම් හෙට ගෙවන්න තියෙන බිලක් ගැන. අන්න එතකොට තමයි අපේ අතේ තියෙන සැනසීම නැමැති වතුර ටික බිමට හෙලෙන්නේ. අපි ගොඩක් වෙලාවට හිතන්නේ මනස නිවා ගන්න නම් අපි කැලේකට යන්න ඕනි. නැත්නම් ලෝක භාවනාවක් කරන්න ඕනි. නෑ, රහස තියෙන්නේ එතන නෙවෙයි. නියම රහස තියෙන්නේ මේ මොහොතේ ජීවත් වීම තුලයි. ඔයා ඊළඟ වතාවේ බස් එකේ යනකොට ෆෝන් එක දිහා බලන්නේ නැතුව නිකන් ඉන්න උත්සාහ කරන්න. කෑම කනකොට ටීවී එක බලන්නේ නැතුව කෑමවල රස විඳින්න උත්සාහ කරන්න. හරියට අර තරුණයා වතුර වීදුරුව දිහා බලාගෙන ගියා වගේ ඔයා මේ මොහොතේ කරන දේ ගැන විතරක් 100% අවධානය දෙන්න. එතකොට ඔයාට තේරෙවි ඔයාගේ වටේ මොනතරම් ප්‍රශ්න කරදර ഘോഷාවන් තිබුණත් ඔයාගේ ඇතුළාන්තය හරියට නිසල විලක් වගේ තියාගන්න පුළුවන් කියලා. ඔයාගේ මනසේ සාමිය තියෙන්නේ පිටත ලෝකේ නෙවෙයි. ඔයාගේ අවධානය තියෙන තැනයි. ඒ නිසා අද ඉඳන් ඔයාගේ වතුර වීදුරුව පරිස්සම් කරගන්න. බාහිර ලෝකයේ සද්ද වලට ඔයාගේ හිතේ වතුර හලන්න ඉඩ දෙන්න එපා.